back to my YouTube channel. කොහොමද ඔයාලට මම හිතනවා ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඇති කියලා. අද ඔන්න මම අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. දැනටමත් ඔයාලා thumbnail එක දැක්කනම් දන්නවා ඇති අද වීඩියෝ එක මොකක් ගැනද කියලා. අද ටිකක් ස්පෙෂල් ඩේ එකක්. මගේ යුනිවර්සිටි එකේ හිටපු යාළුවෙක් අද මට මීට් වෙනවා. ඉතින් ඒක නිසා අපි දෙන්න තීරණය කළා කාලෙකට පස්සේ අපිට කතා කරන්න හොඳ තැනක් තියෙන්න ඕනි. ඉතින් ගොඩාක් දේවල් ෂෙයා කරගන්න තියෙනවා. අපේ ලයිෆ් එකේ චේන්ජ් වෙලා තියෙන දේවල්, අපි දෙන්නගේ අලුත් විස්තර. ඉතින් ඒක නිසා අපි තෝරගත්තා කොහුවල තියෙන කැෆේ එකක්. ඉතින් මේ ඉන්නේ මගේ යාළුවා. ඉතින් යුනිවර්සිටි එකේ අපි දෙන්න හොඳ ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නෙක්. ඉතින් මගේත් මම එහෙම කියන මගේ පොත් යාළුවා කියන්නත් පුළුවන්. අපි දෙන්න සාමාන්‍යයෙන් ඔය අනම්මනම් පොත් ගන්න යනවා. ඉතින් මගේ කලින් වීඩියෝ එකේ අර මරදානේ පරණ පොත් කඩ පැත්තේ ගියානේ. ඉතින් ඒ වීඩියෝ එකෙත් මම හිතනවා මෙයා ඉන්නවා. yes ඉන්නවා. මොකද මෙයාත් එක්ක තමයි මම ගියේ. ඉතින් අපි දෙන්නට ෂෙයා කරගන්න හුඟක් දේවල් තිබුණා. ඉතින් මේ දේවල් ෂෙයා කරගන්න තමයි අපි මේ කැෆේ එක තෝරගත්තේ. ඉතින් හුඟක් අය දන්නවා ඇති කයිකෝස් කියලා කැෆේ එකක් තියෙනවා කොහුවල. ඉතින් ඒ කැෆේ එකේ තමයි මේ ඔයාලත් ගිහින් බලන්න. ගොඩක්ම affordable prices වලට ඔයාලට මෙතනින් drinks ගන්න පුළුවන්. ඒ වගේම foods තියෙනවා. කෑම ගොඩාක් රසයි. ඒ වගේම කැපුචිනෝ ලතේ හැම දෙයක්ම හරිම රසයි. අපි ගත්තුවත් ඔයාලට පෙන්නන්නම්. රයිට්, මම දෙයක් කියන්න හිතුවා මේ වීඩියෝ ක්ලිප් එකේ අපි දෙන්න කතා කරනවා හුඟක් වෙලා. ඒක හැම මම ඔයාලට දාලා ඇති. ඉතින් ඒ ටික අහන්න බෑ වගේ නම් ඔයාලට ස්කිප් කරන්න පුළුවන්. මේක ඔයාලගේ ලයිෆ් එකට වැදගත් වෙයි මම දැන් මේ කියන්න යන දේ. අපේ ජීවිතයේ අපිට යාළුවෝ හුඟක් මුණ ගැහෙනවා. ඉතින් මේ කතාව මම අමුතුවෙන් කියන්න දෙයක් නෑ. මගේ සමහර වීඩියෝස් වල මම කියලාත් ඇති. ඉතින් යාළුවෝ කියන අය ජීවිතේට එක එක ටයිම් පීරියඩ්ස් වල අපිට අලුත් යාළුවෝ මුණ ගැහෙනවා. අපිට පොඩි කාලේ ප්‍රී ස්කූල් යන කාලේ යාළුවෝ මුණ ගැහෙනවා. ඊට පස්සේ grade 1 to 5 වගේත් ගොඩක් යාළුවෝ මුණ ගැහෙනවා. එතනින් යාළුවෝ ටිකක් හැලෙනවා. ආයේ යාළුවෝ ටිකක් එකතු වෙනවා. ආයේ සෙකන්ඩරි ලෙවල් එකට යද්දි කියන්නේ 6 වසරේ ඉඳන් වගේ යද්දි තව යාළුවෝ ටිකක් මුණ ගැහෙනවා. එතකොට යාළුවෝ වර්ග විවිධ වර්ග එතකොට හම්බ වෙන්නේ. දැන් 6 වසරට වගේ ගියාම දැන් අපි චුට්ටක් තේරෙන කාලේ. එතකොට අපි යාළුවෝ හොඳම යාළුවෝ දෙන්න තුනේ තෝරලා බෙරලා ගනවා. හරි. එතකොට O level වලට આવුම හැමදේම තමන්ගේ හිතේ තියෙන දේවල් ෂෙයා කරගන්න ඔන්න එක්කෙනෙක් තෝරගන්නවා. දෙන්නෙක් තෝරගන්නවා. එහෙම අර සමහර යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. එහෙම නැත්නම් සමහර ලාවට යාළුවෝ 3 දෙනෙක් එකට ඉන්නවා. ඒ වගේත් වෙනවා. ඒවා ඊට පස්සේ A level වලට આવුම අර නිකන් අර ඇකඩමික් අර කියන්නේ A level ඒ වැඩත් එක්ක පාඩම් කරන වැඩවලට වෙනම යාළුවෝ ඉන්නවා. ඊට පස්සේ ක්ලාසස් වලට යද්දී ක්ලාසස් වල වෙනම තව යාළුවෝ ටිකක් එකතු වෙනවා. යුනිවර්සිටි ආවමත් එහෙමයි. ඉතින් ඒ වගේ අපිට අර කාලෙන් කාලට යාළුවෝ අපේ ජීවිතේට එකතු වෙනවා. ඒ යාළුවෝ අතරින් අර මුලින් ඉඳන්ම අග දක්වාම ඉන්න යාළුවෝ අඩුයි. හරි. එතකොට මට කීප දෙනෙක් ඉන්නවා පුංචි කාලේ ඉඳගෙනම දැන් වෙනකම් අවුරුදු මට 25ක් නේ. එතකොට ඒ කාල සීමාවේ ඇතුළත යාළුවෝ කීප දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා හැලෙන්නේ නැතුව. ඉතින් අර ඊට පස්සේ කියන්න ඕන මේ යුනිවර්සිටි ලයිෆ් එකට ආවම ඒ ලයිෆ් එකේදී හම්බ වෙන යාළුවෝ විවිධාකාරයි. අර අපිට ස්කූල් ලයිෆ් එකේදී හිටපු යාළුවෝ වගේ නෙමෙයි. එතකොට හිත රිදෙනවා සමහර වෙලාවට, දුක හිතෙනවා සමහර ලාවට, සැනසීමයි ගොඩක්. සමහර යාළුවෝ ටික කතා කරන්න ගත්තම තව කතා කරන්න හිතෙනවා. අර හිතට සැනසීම ගේනවා. ඉතින් ඒ වගේ විවිධ යාළුවෝ හම්බ වෙනවා. ඉතින් හැම යාළුවෙක් එක්කම ඒ තැනට සුදුසු විදියට හොඳ බිහේවියර් එකක් පවත්වාගෙන යන්න පුළුවන් නම් ඔයාට ඒක තමයි හොඳම දේ. යාළුවෝ මෙයා මෙයාත් එක්ක ඉන්න හොඳ නැහැ. මෙයා
හරි නෑ මගේ ලයිෆ් එකට හරියන්නේ නෑ වගේ කියන අයවෙන් තියෙනවනේ. එහෙම නෙමෙයි. එක්ස්පීරියන්ස් කරලා බලන්න. යාගේ ජීවිතනොත් අපිට දෙයක් ගන්න පුළුවන් වෙයි. රයිට්. ඒ කියන්නේ සමහර වෙලාවට ටොක්සික් යාළුවෙක්ගෙන් ගන්න පුළුවන් සමහර දේවල් තියෙනවා අත්දැකීම්. ඒ අත්දැකීම් වලින් අපිට ගන්න පුළුවන් මම මෙයා වගේ වෙන්න හොඳ නැහැ. වගේ දේවල් අපිට අපේ ලයිෆ් එකට ඇබ්සෝබ් කරගන්න පුළුවන්. හරි. ඉතින් මම කියන්නේ අපි ආශ්‍රය කරන අපි ඇසෝසියේට් කරන යාළුවෝ මේ වගේ වෙන්න ඕන කියලා වෙන් කරන්නේ නැතුව අපි හැමෝම පොඩ්ඩක් ආශ්‍රය කරලා බලන්න ඕනි හොඳයිද කියලා. මොන වගේද කියලා අපි බලන්න ඕන. ඉතින් මම කියන්නේ හොඳ යාළුවෝ තියාගන්න, අර යාළුවෝත් තියාගන්න කාටවත් වෙනසක් නොකර. එතකොට අපේ හිත රිදුනට ඇත්තටම කිව්වොත් අපේ හිත රිදෙන අවස්ථා එනවා යාළුවෝ නිසා. ඒ හිත රිදෙන අවස්ථා ගැන වැඩි හිතන්න එපා. ඒ වෙලාවේ හිත රිදුනා නම් ඒක එතනින් අමතක කරලා දාන්න. එහෙම ලයිෆ් එක හදාගත්තම අපි ඉබේටම හුරු වෙනවා. අපේ ලයිෆ් එක අමුතුම තැනකට යනවා. අර මනුස්සකම කියන දේ එතකොට තව තවත් වැඩි වෙනවා. ඉතින් මම කියන්නේ හැමෝටම ජීවිතේට හම්බ වෙන යාළුවෝ ඇත්තටම ගොඩක් වැදගත්. මොකද එක්ස්පීරියන්ස් එක වැදගත්. අපිට ඒ යාළුවන්ගෙන් ලොකු අත්දැකීමක් ගන්න පුළුවන්. හොඳ යාළුවෝ කියලා කියන්නේ, කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ, මැංගෝ ෆ්‍රෙන්ඩ්ස්ලා කියලා කියන්නේ කවදාවත් අපේ ලයිෆ් එකකින් අමතක වෙන්නේ නැති අපේ මයින්ඩ් එකකින් යන්නේ නැති යාළුවෝ. ඉතින් මටත් එහෙම යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. මගේ වීඩියෝස් වලත් ගොඩක් වීඩියෝස් වල ඒ වගේ යාළුවොත් ඉන්නවා. ඉතින් හරි. ඉතින් ඔන්න ඒ කතාව ඉවරයි. මේ කැෆේ එක ඔයගොල්ලෝ බලන්න කාගේද මේ කැෆේ එක කියලා එකත් මම මතක් කරන්න ඕන. කාට අයිති කැෆේ එකක්ද කියලා. හරිම මයින්ඩ් එකට හරිම රිලැක්ස්. ගොඩක් මෙතන හරිම අර පාඩුවේ වැඩක් කරගෙන ඉන්න පුළුවන්. පාඩම් වැඩක් වුණත් කරගෙන ඉන්න පුළුවන්. හරි අපේ ලයිෆ් එකට අර සමහරලාට අපි හොයනවනේ කාත් කවුරුවත් නැති තැනක්. ඔයාට වැඩත් කරන්න පුළුවන් තැනක් වගේ. ඉතින් මෙතන ඒ වගේ තැනක් මම දන්නේ නැහැ. මට මගේ යාළුවා කියපු විදිහට මෙතන වීක් ඩේස් එකක් නිසා වෙන්නේ නැති මෙහෙම කවුරුත් නැත්තේ වැඩිය. හැබැයි වීකෙන්ඩ් එකේ නම් හුඟක් අය ඉන්නවා කියලා කිව්වා කැෆේ එකේ. ඉතින් අපි ගොඩක් මුලින් ආපු වෙලාවෙම මම චීස් කේක් ලතේ එකක් ඒ වගේම මගේ යාළුවා කැප්චිනෝ එකක් ගත්තා. මාරම රසයි. ඊට පස්සේ දැන් මේ 3 විතර වෙලා 2:30 මට මතක විදියට ඒ වෙලාව අපිට කිව්තුනා මොන හරි කන්න ඕන දවල්ට මුකුත් කාපු නැති නිසා කියලා. ඊට පස්සේ අපි සෑන්ඩ්විච් එකකුයි ස්පැගටි එකකුයි ඕඩර් කරා. මම යටින් දාන්නම් මොනවාද අපි කෑවේ කියලා. එතකොට මේ අතන මාරම රසයි. ඒකේ මිල ගණන් දාන්නම්. ඉතින් ඒවත් එක හරිම affordable රසයි. ඔයාලත් ගිහින් try කරලා බලන්න. හරිම calm මෙතන. ඔයාලට මෙතන එක එක sections තියෙනවා. ගිහින් බලන්න පුළුවන්. කියවන්න පුළුවන්. play area එකක් තියෙනවා. play කරන්න පුළුවන්. එතකොට chess play කරන්න දාම්ම දින්න ඒවටත් පුළුවන්. photos ගන්න පුළුවන්. ඒක තමයි ස්පෙෂල්ම දේ. ෆොටෝස් ගන්න හුඟක් තැන් තියෙනවා. ඉතින් මෙතන ඉතින් මම කැමති ටීම්ස් වලට තියෙනවා. ඉතින් ඒක නිසා මමත් සැටිස් ගොඩක් මේ තැන ගැන ආයෙ පාරක් යන්න බලාගෙන තමයි මෙතනින්ම ආවෙත්. ඉතින් සෙප්ටැම්බර් මන්ත් එකනේ දැන් මේ පටන් අරගෙන තියෙන්නේ. ඔයාලා දන්නා. ඉතින් සාහිත්‍ය මාසය ගැන ඉතින් බුක් ෆෙයා එකත් ළඟම එනවා නේද? 27 තියෙනවා. ඉතින් ඔයාලා යටින් කමෙන්ට් එකක් දාන්න බලන්න. ඔයාලා මේ පාර බුක් ෆෙයා යනවද? මොන වගේ පොත්ද ගන්න හිතන් ඉන්නේ කියලා. පොත් ගැන කතා කරොත් ඇත්තටම මේතන මාත් එක්ක දැන් මේ ඉන්නේ යාළුවා බුක් ලවර් කෙනෙක්. මටත් වඩා පොත් කියවනවා. මම ටිකක් ස්ලෝ රීඩර් කෙනෙක්. ඉතින් එක පොතක් කියවන්නත් හුඟ දවසක් යනවා. ඉතින් දැන් වෙලාව 3:20 විතර ඇති. අපෙන් කාලත් වැඩි මෙතනින් නැගිට ගන්නත් බැරුව ඉන්නේ කල්පනා කර මොකද කරන්න කියලා. ඇත්තටම කියනවනේ මෙතන මේ වොෂ්රූම් එක ගැන පොඩ්ඩක් කියන්න ඕන. මේ වොෂ්රූම් එකත් මෙතන ටිකක් වෙනස් විදියට තමයි හදලා තියෙන්නේ. දැන් මෙතනට ආපු අය නම් දන්නව ඇති.
මෙතන දෙන ස්ටැචුස් වලින් එතකොට වෝල් ආර්ට් වලින් එක ඔයාලට පේනවා ඇති සාමාන්‍යයෙන් වොෂරූම් එකක තියෙන දේවල් වලට වඩා වෙනස් එතනත්. ඉතින් වීඩියෝ එක අන්තිමට මේ අද්දි මට ඔයාලට දෙයක් කියන්න මතක් වුණා. හුඟක් අය වැඩත් එක්ක ඉගෙන ගන්න ඒවත් එක්ක හුඟක් පිසීනේ. අර තමන්ගේ හිතට නිදහසක් ගේන දෙයක් කරන්න ගේන තැනකට යන්න ඇත්තටම කාලය නැහැ. මම හිතන විදියට හුඟක් අයට. ඉතින් ඒක නිසා මම කියන්නේ හැමෝටම යම් කිසි දවසක් සතියකට එක දවසක් මාසකට දවස් දෙකක් ගත්තවම තමන් වෙනුවෙන් වෙන් කරගන්න, තමන් ආස දෙයක් කරන්න, තමන්ගේ ජීවිතේ, තමන්ගේ ලස්සන විශේෂයෙන් තමන්ගේ මයින්ඩ් එක ගැන, තමන්ගේ හදවතට සැනසීමක්, ඔළුවට සැනසීමක් ගෙන දෙයක් කරන්න. ඉතින් එහෙම නැති වුණොත් හැමදාම ස්ට්‍රෙස්ෆුල් වෙලා තමයි ඉන්න වෙන්නේ. ඒක මම මතක් කරන්න ඕන දෙයක්. අද කාලේ යං ජෙනරේෂන් එක මගේ channel එක වැඩිපුරම බලන්න යං ජෙනරේෂන් එක. ඉතින් මම ඒක කියන්න කැමතියි. හරි, ඉතින් කැෆේ හන්ටින් වීඩියෝ එක ඉවරයි. අලුත් වීඩියෝ එකක් කරන් ඉනකම් මගේ channel එකත් එක්ක දිගටම ඉන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට මං ගිහින් එන්නම්. Love you all.